කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න ආවා. අද ඉඳන් ඔයාලා සංගීතය අපි රාගෙන් රාගෙ කියලා දෙන්න ලෑස්ති. ඉස්සලාම අපි රාග ටිකෙන් පටන් ගමු. මොකද රාග ටික ගොඩාක් වැදගත් වෙනවා. අපි ඉස්සෙල්ලම තියෙන රාග විදිහට බිලාවල් රාගේ පටන් ගමු. මොකද මේ බිලාවල් රාගේ හරි ලේසි රාගයක්. ඔයාලට 10 11 දී මේක ඉගෙන ගන්න වෙන්නේ නැති වුණාට මේක 9 වසරේ තමයි ඔයාලා ඉගෙන ගන්න. ඒ වුණා 9 වසරේ ඉගෙන ගත්තා කියලා මේක O level වලට එන්නේ නැහැ කියලා නෙමෙයි. මේක සාමාන්‍ය පෙළට එනවා. මොකද ඔයාලා රාග පහක් ඉගෙන ගන්නවා. සාමාන්‍ය පෙළට ඔයාලට රාග පහක් අවශ්‍ය වෙනවා. බිලාවල්, භූපාලි, කාෆි, බහිරවි සහ යමන් රාගේ. අපි අද බලමු බිලාවල් රාගේ කොහොමද ඔයාලට ලේසියෙන්ම මතක තියාගන්නේ කියලා. ඉස්සෙල්ලම බිලාවල් රාගේ ගත්තාම මේකේ තාටය. සාමාන්‍යයෙන් දන්නවනේ ඔයාලා අපි රාගයක් ලියද්දී තාටය, මේලය, ආරෝහණ, අවරෝහණ, වාදී සංවාදී, ඊට පස්සේ ගාන සමය, මුඛ්‍යාංගය කොටස් ලියන්න ඕනේ කියලා. මතක තියාගන්න ඕනේ කියලා අපිට මේ පේපරේ ලියද්දී. ඉස්සෙල්ලාම අපි බලමු මේකේ තාටය මොකක්ද කියලා. බිලාවල් රාගේ තාටය බිලාව. ඊට පස්සේ ජාතිය සම්පූර්ණ. මේ සම්පූර්ණ කියන්නේ මොකද මේකේ ස්වර 7 දෙන්න නිසා. සාමාන්‍ය රාග තියෙනවා ඖඩව, ෂාඩව, සම්පූර්ණ කියලා. ඒ කියන්නේ ඖඩව කියන එකේ ස්වර 5යි. ෂාඩව කියන එකේ ස්වර 6යි. සම්පූර්ණ කියන්නේ ස්වර 7ම දෙනවා කියලා. ඒ කියන්නේ ආරෝහණය සහ අවරෝහණය ස්වර 7 දෙන්න නිසා තමයි මේකට සම්පූර්ණ රාගයක් කියන්නේ. ඊට පස්සේ මේකේ වාදී දා සංවාදී ගා. සාමාන්‍ය ආරෝහණ සරිගම පද නිසා, අවරෝහණ සනිදම මද නිසා මේක සුද්ධ රාගයක්. ඒ කියන්නේ මේ කොමල තීව්‍ර කිසිම ස්වරයක් දෙන්නේ නැහැ. මේකේ ගාන සමය දිවාපතන් ප්‍රහරය, මුඛ්‍යාංගේ ගරි ගබ දනිසා. සාමාන්‍ය විවාදී ස්වර මොනවද කියලා ඇහුවොත් විවාදී ස්වර කියන්නේ වාදී සංවාදී හැඩ ඉතිරි සියලුම ස්වර විවාදී කියලා එනවා. අපිට දැන් වාදී සංවාදී විදිහට ගා සහ දා ස්වර ආවනේ. එතකොට ඉතුරු සා, රී, මා, පා, නී ස්වර අපිට විවාදී ස්වර කියලා මේ රාගයේ දෙන විවාදී ස්වර කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අපි බලමු මේ රාගයේ සර්ගම් ගීතය කොහොමද ලියන්නේ කියලා. සර්ගම් ගීතය ලියද්දී අර තාල සංඥා ඉඳන් අපි හරියටම ලියන්න ඕනේ. නැත්නම් අපිට ඒවල ලකුණු අහිමි වෙන්න පුළුවන්. මේ තාල සංඥා ඉඳන් අපි මතක තියාගන්න ගොඩක් වැදගත් වෙනවා. අපි බලමු එහෙනම් සර්ගම් ගීතය කොහොමද ලියන්නේ කියලා. හරි එහෙනම් අපි ඔන්න සර්ගම් එක ලිව්වා. අපි මේක ලියද්දී ඒ කියන්නේ අපි මේක ලියද්දි බලන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න ඕනේ සම් 1 2 කලිය 3 මේ විභාග මේවා ටික මේ විභාග සලකුණු ටික අපි අනිවාර්යෙන් දාන්න ඕනේ. මොකද මේ වලට ලකුණක් හම්බ වෙනවා. හැබැයි මේවා ඒ විභාග සලකුණු ටික වැරදුනොත් එතනටත් අපිට ලකුණු කැපෙන්න පුළුවන්. අපි ස්ථායි අන්තරා කොටස් දෙකම ලියන්න ඕනේ. අපි ප්‍රශ්නයක් විදිහට අහලා තිබ්බොත් ඊට පස්සේ සර්ගම් එක අපි පටන් ගන්නේ ගපදනි වලින්. ඒක හැමතිස්සෙම මේ 4 වෙනි ආවර්තේ උඩින්ම ලියන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඒවා ලියාගෙන කොහොම හරි අවසාන වෙද්දී මේකේ ඒ පේලිය උඩට යන නිසා මෙතන හිස් ඉඩක් තියෙනවා. මොකද එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් සමහර පොත්වල තියෙනවා මේ ගපදණියක මෙතනට ඉස්සරහට ඇවිල්ලා ඊට පස්සේ අර සාමාන්‍ය විදිහටම ලියාගෙන ගිය තියෙනවා. එහෙම වුණොත් අපිට පැටලෙනවා. මොකද අපි ඉගෙනගෙන තියෙන්නේ සම් 1 2 කලිය 3 කියන්නේනේ. එහෙම වුණොත් 3 සම් 1 2 කලිය විදිහට තමයි අපිට ඒක ලියන්න වෙන්නේ. ඒක පැටලෙන නිසා තමයි අපි සාමාන්‍ය ඒ කියන්නේ ගපදණි කියන පදේ 4 වෙනි ආවර්තයේ උඩින්ම ලියන්නේ. හැමෝටම මේක ස්ටොප් කරලා ලියා ගන්න ඔයාලා. මොකද මේ වෙලාවේ මට ඒකට ලියන්න වෙලාවක් දෙන්න බෑ. මාත් එකම මේක එකපාරක් ගායනා කරලා ඒ විදිහටම මේක පුළුවන් තරම් ගායනා කරලා මේක මතක තියාගන්න. අපි ඉස්සෙල්ලා අපි එකපාරක් ගායනා කරලා බලමු. ඊට පස්සේ ඔයාලට ඒක නවත්ත ආයෙ පාරක් බලලා මේක තේරුම් ගන්න පුළුවන් නේ. හරි ගායනා කරලා බලමු. ගපදනි සාදප මගමරි සරිසා ගමරි ගපදනි සනි දප මගරි පපදනි සස දනි සරි සනි දප ගරි සනි දප නි ද සනි ද
ඒ මේ සර්ගම් ගීතේ පුළුවන් තරම් කියලා මතක තියාගන්න. එතකොට ලේසියෙන් ඔයාලට ප්‍රශ්නයක් ඇහුවොත් අපිට එතකොට ලේසියෙන්ම ලියන්න පුළුවන්. මේක පාඩම් නිසා අපි අර කියන හිතින්ම අපි ඔටෝ එක කියවෙනවා. ඒක ඇයි අපි කියලා අපිට දැන් මතකයිනේ. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ලේසියෙන්ම මේ විලා සාමාන්‍යයෙන් අහුවොත් විලාවල් රාගයේ සර්ගම් ගීතය ලියා දක්වන්න කියලා. මේක ඔයාලට කියලා ලස්සනට පාඩම් කරගත්තොත් නිකම්ම ලියන්න පුළුවන්. අපි ඊළඟට බලමු විලාවල් රාගයේ මධ්‍ය ලය ගීතය කොහොමද ලියන්නේ කියලා. හරියන්න මම මධ්‍ය ලය ගීතය ලිව්වා. මධ්‍ය ලය ගීතය අර වගේමයි මේක සාමාන්‍යයෙන් ඔයාලට ප්‍රශ්නයක් විදියට දුන්නොත් අහන්නේ විලාවල් රාගයට අයත් මධ්‍ය ලය ගීතයේ ස්ථායි කොටස තාල සංඥාත් සමග ප්‍රස්ථාර කරන්න කියලා. අන්තරාම සාමාන්‍යයෙන් බොහෝ දුරට එන්නේ නැහැ. ඇත්තටම නොවන තරම් කෝකටත් කියලා. හැබැයි මේකේ මේ තාල සංඥාත් එක්ක ස්වර ටිකයි වචන ටිකයි ඒ යෙදෙන ඒවා ඒ විදිහටම තියෙන්න ඕනේ. නැත්නම් අපෙන් සිදුවෙන එක වැරද්දකට යන එක ලකුණු ගන්න කපනවා මේකට දෙන සම්පූර්ණ ලකුණේ. එතකොට අපි හිතමු වැරදි 4ක් විතර තිබ්බොත් අපේ ලකුණු ටිකක් නැති වෙනවනේ. ඒ නිසා මම ඔයාලට එකපාරක් ස්වර ටික වෙනම ගායනා කරලා පෙන්නලා ඊට පස්සේ වචන ටික වෙනම ගායනා කරලා පෙන්නන්න. හරි අපි මෙහෙම පටන් ගමු. ගරි ගපා නිතනි සාධපම ගමරි ගරි ගපා නිතනි සාධපම ගමරි ගමප ගමරි සස දනි සනි පපමග ගමප ගමරි සස දනි සනි දපමග පප පදානි දනි සස සස සරි සරි ගාරි සනි දප දනි සනි දපමග. අපි බලමු දැන් ගීතය කොහොමද ගායනා කරන්නේ කියලා. මනනුවන් පිනන මේ අරුණෝදී මනනුවන් පිනන මේ අරුණෝදී ලහිරු රැස් කඳින් මිහිතල නැහැවේ ලහිරු රැස් කඳින් මිහිතල නැහැවේ තුරුලතා මිහිරි හැඟුමින් පිබිදි සලනා පිළිබිඳු සතුටින් නිපිලේ. මෙන්න මේ වගේ ඔයාලා ලස්සනට ගායනා කරලා මේක පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. ඔයාලට මේක මතක තියෙන තාක් ඔයාලට අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න හරි සරලයි. අපි බලමු දැන් සාමාන්‍ය විලාවල් රාගයේ ලක්ෂණ ගීතය මොකක්ද කියලා. අපි ඉගෙන ගන්න ඕනේ ලක්ෂණ ගීතේ. සාමාන්‍යයෙන් බොහෝ දුරට සමහර අවුරුදු වල ඇවිල්ලා තියෙනවා පාස් පේපර්ස් බැලුවොත් ඔයාලට පේනවා සමහර අවුරුදු වල ඇවිල්ලා තියෙනවා ලක්ෂණ ගීත ලියන්නේ කියලා. හැබැයි කෝකටත් අපි ඒක මේ පුරුදු වෙන්නේ හොඳයිනේ. අපි බලමු එහෙනම් ලක්ෂණ ගීත කොහොමද ලියන්නේ කියලා. හරි අපි දැන් ලක්ෂණ ගීත මෙහෙම ලිව්වා. මේකෙත් අර අපි ඉස්සෙල්ලා ලිව්වා වගේ සර්ගම් මධ්‍ය ලය ගීත වගේම තමයි මේ තාල සංඥා ටික හරියටම දාන්න ඕනේ. ඒ වගේම අපි මේ අර ස්වර ලියද්දී ඒ කියන්නේ අපිට දැන් හිතමු ඇදෙන තැන් වල ඉරි කෑලි ගහන්න නැතුව අර හිතමු වචන ලියද්දී එක්ස් අකුරු දාන්න නැතුව ඒවා ඇදෙන ඒවා අපි පෙන්වන්න නැතුව තිබ්බොත් ඒ වලට අපිට ලකුණු කපන්න පුළුවන්. හරි මම ඉස්සෙල්ලා මේකේ ස්වර ටික ගායනා කරලා පෙන්නලා ඊට පස්සේ වචන ටික ගායනා කරලා පෙන්නන්න. ඒ විදිහට ඔයාලා ගායනා කරලා බලලා මේක මතක තියාගන්න. සස ගම රේ ගපා ගපම ගම පා දනි සනි දපමග ගරේ ගම රේ සා කපා දනි සා සස සරි සනි දනි පා දනි සනි දපමග දනි සනි දපමග ගරේ ගම රේ. හරි අපි බලමු දැන් ඒක වචන කොහොමද උච්චාරණය වෙන්නේ කියලා. වචන කොහොමද තාලෙට ගීතෙත් කියවෙන්නේ කියලා. සපේරුණු රතියේ සුගයන උදේ ජනක බිලාවල හැමසර සුදුවේ
ගපතනි සායන් සර සංගත වේ ගපදනි සායන් සර සංගත වේ තාසරවාදී ගසන්වාද සපිරුණු රතියේ සුගැයින උදයේ ජනක බිලාවද හැමසර සුදුවේ මේ තාලට ඔයාලත් ගායනා කරලා බලලා මේ මතක තියාගන්න උත්සාහ කරන්න. හරි අපි එහෙනම් මෙන්න මේ විදිහට බිලාවල් රාගයේ වැඩ කටයුතු ටික අවසන් කරනවා.